සහිත අසේල සමාගම යූ නැමැති නිෂ්පාදනය සිදු කරන අතර යූ නිෂ්පාදනයේ ඒකකයට අදාළ සඳහන් තොරතුරු පහත දී තිබේ. ඍජු ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් එකක් 30 බැගින් කිලෝ 3යි. ඍජු ද්‍රව්‍ය B කිලෝග්‍රෑම් එකක් 40 බැගින් කිලෝ 5යි. ඍජු ශ්‍රමය පැයකට රුපියල් 30 බැගින් පැය 2යි. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය ඒකකයට රුපියල් 20 බැගින් ස්ථාවර පොදු කාර්ය පිරිවැය ශ්‍රම පිරිවැයෙන් 200ක්. ඒ කියන්නේ දෙගුණයක් ශ්‍රම පිරිවැය. සමාගම විකුණුම් මිලෙන් 20%ක ලාභාන්තිකයක් තබා ගන්නවා. ඔබ විසින් කළ යුතු දෑ යූ නිෂ්පාදිතයේ විකුණුම් මිල ගණනය කිරීම. අපි යමු විකුණුම් මිල ගණනයට. ඍජු ද්‍රව්‍ය A කිලෝග්‍රෑම් එකක් රුපියල් 30 බැගින් කිලෝ 3ක්. එතකොට රුපියල් 90යි. ඍජු ද්‍රව්‍ය B කිලෝ එකක් 40 බැගින් කිලෝ 5ක් රුපියල් 200යි. ඍජු ශ්‍රමය පැයකට 30 බැගින් පැය 2ක්. එතකොට රුපියල් 60යි. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය ඒකකයට රුපියල් 20යි. ස්ථාවර පොදු කාර්ය පිරිවැය ශ්‍රම පිරිවැයමෙන් දෙගුණයක්. එතකොට රුපියල් 120යි. මේ පිරිවැය ටික එකතු කරපුවාම මුළු පිරිවැය එනවා අපිට 490ක්. සමාගම විකුණුම් මිලෙන් 20ක් ලාභාන්තිකය තබා ගන්නවා. එතකොට විකුණුම් මිලෙන් 80ක් මුළු පිරිවැයට අයත් වෙනවා. එතකොට මේකේ ලාභාන්තිකය වෙන්නේ මුළු පිරිවැයෙන් 4න් එකක්. අපි දැන් ලාභාන්තිකය ගණනය කරොත් 490 80ෙන් බෙදලා අපිට 20ෙන් ගුණ කරපුවාම එනවා ලාභාන්තිකය. ලාභාන්තිකය 122.5යි. මුළු පිරිවැය 490ට ලාභාන්තිකය 122.5 එකතු කරපුවාම අපිට විකුණුම් මිල හොයාගන්න පුළුවන් 612.5.